සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද CTP බස් එක බස් එකක් ඔන්ලයින් බුක් කරන්න කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් මුලින්ම search කරන්න ඕනේ Google එකට හරි නැත්නම් ඔයාලගේ මොකක් හරි භාවිත කරන web browser එකකට ගිහිල්ලා CTP bus booking කියලා ගහන්න ඕනේ. හරිද? ගියාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ පළවෙනියට වෙනවා sltv ec.lk කියලා සයිට් එක. ඊට පස්සේ තියෙනවා ec.lk කියලා දෙනවා. ආයෙ තියෙනවා bus booking online ශ්‍රී ලංකා කියලා ගොඩාක් sites තියෙනවා. හරිද? මෙතන ශ්‍රී ලංකාවේ official site එක විදියට මෙන්න මේ sltv ec.lk කියලා තමයි ඒක තමයි official එක. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ආවට පස්සේ ඔයාලට මේ ඔයාලා හොඳම මතක තියාගන්න හොඳම දේ තමයි මේ travel date කියන එක යාළුවනේ බලන්න. දැන් අද ඇවිල්ලා 11යි 5නේ. හරිද? ඔයාලා යන්න ඕන දවස මෙතන ඔයා හරියටම සිහින් 11යි 6 කියලා. මොකද ඔන්ලයින් බස් එක වැලිඩ් කියන්නේ ඔන්ලයින් ටිකට් එක වැලිඩ් වෙන ඔයාගේ ඩේට් එක මත විතරයි. හරිද? ඊට පස්සේ මෙතන දැන් ඔක තියෙනවා. ඊට පස්සේ මෙතන දැන් ඔයාලට from කියන තැනින් ඔයාලට තෝරගන්න පුළුවන් අදාළ ඔයාලා යන්න ඕන කොහෙද කියලා. හරිද? දැන් ඔයා හිතන්නකෝ ඔයා ඉන්නේ කොළඹ කියලා. හරිද? ඔන්න මම කොළඹ කියලා දැම්මා. හරි ඔයාලට යන්න ඕනේ කොහෙටද? හිතන්නකෝ අපි බදුල්ලට කියලා කියමුකෝ. හරිද? බදුල්ල. 11යි 6 වෙනිදා. හරිද? අපි ඔන්න සර්ච් දැන් 11 හරි. මම අද දවස් 5නේ 11යි 5. හරි මම අද සර්ච් කරන්න ඔන්න සර්ච් බසස් කියන එක දෙනවා මම. හරිද? සර්ච් බසස් කියන එක දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බස් ටික එනවා. හරිද? මේ තියෙන්නේ. ඔන්න එක බස් එකක් තියෙනවා. හරිද? මෙන්න අනිත් බස් එක තියෙනවා. මෙන්න තව බස් එකක් තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් සමහර එකක ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා බුක් සීට් කියලා. ඔයාලට පේනවද? හරිද? දැන් මේක යන්නේ ඉතින් ටයිම් එක. හරිද? මේ තියෙන්නේ ඇරිවල් ටයිම් එක. හරිද? එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මේ වගේ මෙහෙම ටයිම් එක තියෙනවා. මේ තියෙන්නේ ඇරිවල් ටයිම් එක 5යි කාල ටයිම් එක 10යි 15. ඒ වගේ ටයිම් තියෙනවා. ඉතින් ඔයා කැමති බස් එකක් මෙතන සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන බොක්ස් සීට් කියන එක පාරක් ක්ලික් කරන්න ඕන. හරිද? ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයා කැමති සීට් එක තෝරගන්න. හරිද? ඔයාලට ජර්නි ලයින් ඕනේ නම් මෙහෙම මේ කොහොම වුණත් එකම ප්‍රයිස් වෙන්නේ ඔක්කොටම. හරිද? ඔක්කොම එකම ප්‍රයිස් වෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙතන available seats තමයි මේ සුදු පාටින් තියෙන්නේ. කවුන්ටර් සීට්ස් තමයි මේ කහ පාටින් තියෙන්නේ. පොසිෂන් සීට්ස් කියන්නේ ඔයා එද්දි එන්නේ. අය බොක්ස් සීට්ස් තමයි මේ රතු පාටින් පෙන්නන්නේ. හරිද? ඉතින් දැනට සීට්ස් තියෙනවා available seat 29ක්. හරි? ඉතින් 29 දීලා මෙතන මේ proceed කියන එක දෙන්න විතරයි තියෙන්නේ. එච්චරයි. හරි? ඉතින් ඔන්න ඔය විදිහ තමයි සරලවම online bus booking එකක් දාගන්නේ. හරි? ඉතින් වීඩියෝ එකට හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.